අයිබෝන් කියලා පිළිගන්නෝ යාලා හැමෝම අද බලමු කරකට පයිපින් එකක් අල්ලගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට කරක් අරගෙන තියෙනවා මම පිටිපස්සේ කර. මෙන්න මේ විදිහට පයිපින් පටිය තියලා පයිපින් පටිය හොඳ පිට ඇඳුම හොඳ පිටට තියලා තමයි අපි අල්ලගන්න ඕන. අඟල් 1.4ක පයිපින් පටියක් තිබ්බනම් හොඳටම ඇති මේ විදිහට කරගන්න. මම දැන් මේ විදිහට දිගටම මහගෙන යනවා. පයිපින් පටිය අදින්න කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහටම තියලා මහ ගන්න, වැඩි කොටස් කපලා ඉවත් කර ගන්න. ඊට පස්සේ මම මේ විදිහට කන පිට පැත්තට මේක හදා ගන්නවා. දැන් දෙපැත්තම තියෙන කන පිට. ඊට පස්සේ ඔයාලගේ මැහුම තියෙනවනේ. මෙන්න මේ ඔයාලට පේනවා ඇති. මැහුම තියෙන තැන වාටිය ළඟට එනකන් එකපාරක් නමා ගන්න. ඊට පස්සේ තව වතාවක් නමා ගන්න. ඒ දෙවෙනි වතාව නමද්දී මැහුම තියෙන තැනට තමයි අපි උඩින් නමලා ගන්න ඕනි. ඒ විදිහට තියාගෙන ඔයාලා පින් වලින් මේ වටේම මුලින්ම රඳවගෙන ඉන්න. ඊට පස්සේ අපි පින් එකින් එක ඉවත් කරමින් මේක වටේටම මහ ගන්නවා. ඒක තමයි ලේසිම. මොකද පින් ගහගත්තේ නැත්නම් ඔයාලා ආධුනික කෙනෙක් නම් මේක ටිකක් කරගන්න අමාරු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පින් එකක් ගහගෙන මේ විදිහට නමාගෙන ඉවර වෙලා ඔයා තියාගන්න. ඊට පස්සේ පින් එක ගලවලා අහපව් වතාවක් නමන්න ඕනි. ඒ විදිහට නැමුවට පස්සේ තමයි අපට මැහුම් ඉස්සරහා තියෙන මැහුම පේන්නේ නැතුව මහ ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ එතකොට ඇද වෙන්නේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට ලේසියෙන්ම මේ පයිපින් එක අල්ල ගන්න පුළුවන්. ඔයාලට මේක මම කියන එක තේරෙයි. මම මහලා ඉවරුනාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මේ මහලා තියෙන එකේ උඩට ඔයාලා හිතන්නකො කර තියෙනවා කියලා. කරේ මහලා තියෙන තැන පිටිපස්සෙන් මහලා තියෙන තැන පේන්නේ නැහැ. ඉස්සරහට මේ විදිහට මහගත්තාම මම දැන් මහ ගන්න යන්නේ. මහලා ඉවරනහම බලන්නකො මම ඔයාලට පෙන්නන්නම්. ලස්සනට මැහිලා තියෙනවා. වරදින්නේ නැහැ. කිසිම දෙයක් මේ ඔයාලට වැරදීමක් වෙන්නේ නැහැ මේ විදිහට මහගත්තාම. ඔන්න බලන්න මේ තියෙන්නේ ලස්සනට මැහිලා තියෙනවා. ඊට පස්සේ කන පිටයි හොඳ පිටයි දෙක බලන්නකො. කන පිටයි හොඳ පිටයි දෙක හොඳටම තියෙනවා. මේ මෙන්න මේ වගේ මේ නීට් එකට මැහිලා තියෙනවා. මේ පැත්තත් එහෙමයි. එතකොට ඉස්සරහයි පිටිපස්සේ මැහුම පේන්නෙත් නැහැ. වැඩිපුර මැහුම් කිසි දෙයක් පේන්නේ නැහැ. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු එහෙනම්.